රටේ වර්තමාන දේශපාලන තත්ත්වය අතිශය කනගාටුදායක බවත් රජයේ පවුලේ සමාජිකයන් සහ හිතවතුන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන්නේ දඩයම් කිරීමට වෙනත් පිරිසක් නොමැති නිසා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටී. යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටී. 2029 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ ඒ සඳහා සුදුසු පුද්ගලයා ජනතාව විසින්ම තීරණය කරනු ඇති බවයි. ජනතාව ඉල්ලීමක් සිදු කරනවා නම් නාමල් රාජපක්ෂ මහතා මීළඟ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද ඔහු අවධාරණය කළා. වත්මන් රජයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු වලට නිසි විසඳුම් ලබා නොදෙන බවද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරන ලදී. වත්මන් පාලකයන් ගොවීන් සමග සමීප සම්බන්ධතාවයක් නොමැති බවත් ඔවුන් ජනතාවගෙන් ඈත් වී කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. තමන් කිසිසේත්ම දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් නොමැති බවත් ඉදිරියේදී ජනතාව ඒකරාශී කරගනිමින් ශක්තිමත් දේශපාලන ගමනක් යාමට සූදානම් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.